ස්පැනිෂ් මොස් ලස්සනට හදාගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට අද වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. ස්පැනිෂ් මොස් හදලා තියෙන ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ ස්පැනිෂ් මොස් එක උඩ කොටස කළු වෙනවා, මේ පොඩි පොඩි කොටස් කැඩිලා යනවා, ලස්සනට කර්ටන් එකක් විදිහට හදාගන්න හරිම අපහසුයි කියන එක. ඔයාලා දැනගෙන හිටියද ලංකාවේ ස්පැනිෂ් මොස් වර්ග කීපයක් තියෙන බව? ඉතින් මේ මගේ පිටිපස්සේ තියෙන්නේ එක් ස්පැනිෂ් මොස් විශේෂයක්. ඔයාලට පේනවා ඇති මේ ස්පැනිෂ් මොස් විශේෂය වතුර දාන්න කලින් මේ විදිහට හොඳ සුදු වර්ණයකින් තමයි පැහැදිලිව දිස් වෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම් මෙන්න මේ විදිහට වතුර දැම්මට පස්සේ මේ බලන්න. වතුර දැම්මට පස්සේ මේ විදිහට ලාපොළ පැහැයකින් තමයි මේ ස්පැනිෂ් මොස් විශේෂය පේන්නේ. ඉතින් මේ ස්පැනිෂ් මොස් විශේෂය හදන්න විශේෂ සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතාමත් හොඳින් හැදෙන විශේෂයක්. ඔයාලට පේනවා ඇති මේ ඉහළ කොහු වලින් තියෙන බාර් එකක තමයි මම මේ ස්පැනිෂ් මොස් එක රඳවලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ස්පැනිෂ් මොස් විශේෂය රැලි කැඩෙන්නේ නැතුව මේ විදිහට ගොඩක් දිගට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ගාව තියෙන ස්පැනිෂ් මොස් විශේෂය. මේ වර්ගෙට විශේෂ සැලකිල්ලක් නැති වුණොත් මෙන්න මේ විදිහට කළු වෙලා රැලි දිග් වෙන්නේ නැතුව කැඩි කැඩි යන්න බලනවා. මේ විශේෂය හදාගන්න නම් මම කලින් පෙන්නුව ස්පැනිෂ් මොස් විශේෂයට වඩා තරමක් මහන්සි වෙන්න වෙනවා. මේ විශේෂය හොඳින් හදාගන්න නිතරම වතුර දාන්න අවශ්‍ය වෙනවා වගේම මේකට දියර පොහොරක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. මම කලින් වීඩියෝ එකකත් ඇල්බර්ට් සොලියුෂන් දියර පොහොර එක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ ස්පැනිෂ් මොස් එකට ඇල්බර්ට් සොලියුෂන් දියර පොහොර යොදන එක වඩාත්ම සුදුසුයි. මම දැන් ඔයාලට පෙන්නන්නේ ලංකාවේ පහසුවෙන්ම හදාගන්න පුළුවන් ස්පැනිෂ් මොස් විශේෂයක්. මේ බලන්නකෝ, මේක ඔයාලට පහසුවෙන්ම අඳුන ගන්න පුළුවන්. වතුර දාන්න කලිනුත් මේ ස්පැනිෂ් මොස් විශේෂය දිස් වෙන්නේ මෙන්න මේ විදිහට ලාකොළ පැහැයකින්. ඒ වගේම ඔයාලට පෙන්වන්න ඕනේ මේ වර්ගය ඉතාමත් වේගයෙන් මේ විදිහට දිගට හැදෙනවා. සහ මේ විදිහට බලන්න මම මේ උඩ ඉඳන් පෙන්වන්නම්. උඩ කොටසත් ඔයාලට පේනවා ඇති කළු පැහැ වෙන්නේ නැතුව ඉතාමත් ශක්තිමත්ව හැදෙනවා. සාමාන්‍යයෙන් අනිත් විශේෂ වගේ නෙමෙයි මේ විශේෂයේ රැල් කැඩිලා වෙන් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ලස්සනට නිරෝගීව ස්පැනිෂ් මොස් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ස්පැනිෂ් මොස් වලට අනිවාර්යෙන් දිනපතාම වතුර දාන්න. ඉතින් කලින් කිව්වා වගේම හොඳ දියර පොහොරකුත් මේ ස්පැනිෂ් මොස් සඳහා යොදා ගන්න. ස්පැනිෂ් මොස් කියන්නේ එයා ප්ලාන්ට් එකක් නිසා ඔයාලට වැඩි නඩත්තුවකින් තොරවම ලස්සනට කර්ටන් එකක් වගේ මේ ස්පැනිෂ් මොස් එක හදා ගන්න පුළුවන්. ඔයාලගේ ගෙදර ලස්සන කරගන්න අනිවාර්යෙන්ම හදලා බලන්න ඕනේ ප්ලාන්ට් එකක් තමයි ස්පැනිෂ් මොස් කියන්නේ. ඉතින් ඔයාලත් මං කිව්ව විදිහට ස්පැනිෂ් මොස් හදලා බලන්න. ඔයාලගේ ගෙදර ලස්සන කරගන්න මේ ප්ලාන්ට් එක හරි අපූර්වට උදව් වෙයි. එහෙනම් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉදිරියේදීත් හමු වෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි.